දරුවා වඩා ගන්න කිව්වම උන් හැදුවේ රෙද්ද අන්දන්න. බැරිම තැන තමයි මට සිද්ධ වුණේ කැත්ත අරගන්න. පිඩැල්ලෙන් පිඩැල්ල සීරුවට අහක් කරේ පලා පතකටවත් නොරිදෙන්න. ගමේ උන් නොදන්නවට වලවල් කැපුවේ නුඹ වලෙන් ගොඩටම එන්න. මහසෝන කියනවා උඹට තවත් බැරි නිසා ඉවසන්න. ඉස්කෝලේ යනවට වඩා මං කැමති උනේ කනත්තෙම මල් හිටවන්න. පණ දෙනවා කී නිසා ජිනේටම හිත දෙන්න දෙපාරක් හිතුවේ නෑ අප්පච්චි එයාගේ පාමුලම පර වෙන්න. උඹේ වල කපලා 3 මාසයයි. ඕනේ වෙද්දි සියම් බලා කන්න. ජිනේ ගැන හෙව්ව බැලුවත් ආරංචියක් නැති වුණා දැනගන්න. හුඟක් අය වලි කෑවේ අපිව මේ සොහොනෙම වලලන්න. මිනි මල් වලට පුළුවන් ද අප්පච්චි රෝස මල් එක්ක හැප්පෙන්න. දරුවා වඩා ගන්න කිව්වම උන් හැදුවේ රෙද්ද අන්දන්න. බැරිම තැන තමයි මට සිද්ධ වුණේ කැත්ත අරගන්න.